කොළඹ මහනගර සභාව ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කළද ඒ හරහා ආණ්ඩුව කෙරෙහි පැවති මහජන විශ්වාසය පළුදු වී තිබෙන බව සමග ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටී. ස්වාධීන කණ්ඩායම් විසින් ආණ්ඩුවේ දැනට හසු වූ අතර කොළඹ මහනගර සභාවේ බලය වෙනුවෙන් ආණ්ඩුවේ සිය කීර්තිය පවා අහිමි කරගෙන තිබෙන බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ. ජාතික ජනබලවේග ආණ්ඩුවේ අය සමහර අයට කුඩුකාරයෝ කියලා චෝදනා කළා. සමහර අයට ඩීල්කාරයෝ කියලා චෝදනා කරා. සමහර ස්වාධීනව ඉන්නේ නගර සභාවත් එක්ක බිස්නස් කරන්න කිව්වා. එහෙම ගොඩක් දේවල් කියපු අය එතන ගිහින් ස්වාධීන කණ්ඩායම් එකතු කරගෙන ආණ්ඩුව පිහිටුවලා තියෙනවා. මේක ඉතාමත් නිර්ලජ්ජිත ක්‍රියාවක් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා. මේ අතර පක්ෂයේ තීරණයට එරෙහිව කටයුතු කරමින් ඊට අභියෝග කළ සමග ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සියලු දෙනාටම එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කර ඇති බවද තිස්ස අත්තනායක මහතා කියා සිටී. එහි පළමු පියවර ලෙස පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබෙන අතර විනය පරීක්ෂණයක් පවත්වා ඉවත් කිරීම දක්වා කටයුතු කරන අතර මෙම පියවර තුන ගැනීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා කළමනාකරණ මණ්ඩලය දැඩි ලෙස තීරණය කර ඇති බවද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පවසා සිටී.